අයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා සිවිල් ඉංජිනේරින් විත් දිලෝෂක පියමාල් YouTube channel එකට වගේම සිවිල් ඉංජිනේරින් විත් දිලෝෂක පියමාල් Facebook page එකටත්. එහෙනම් අද දවසේ වීඩියෝ එක ගැන අපි ලොකු කතාවක් නැතුව යන් කෙලින්ම අපේ මාතෘකාවට. අද දවසේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ෆීල්ඩ් බුක් එක ගැන. මේ ෆීල්ඩ් බුක් එකෙන් මොනවද සිද්ධ වෙන්නේ? මොනවද කරන්නේ? මේකෙන් ඇති වාසි මොනවද අපිට? කියන දේවල් ගැන තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. එතකොට එදිකිරීම් ශේෂත්‍රයේ ඉන්න ඔයාලා සයිට් එකේ ඉන්න කෙනෙක් වේවා එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්න කෙනෙක් වේවා සයිට් ඔෆිස් එකේ එහෙම නැත්නම් හෙඩ් ඔෆිස් එකේ ඉන්න කෙනෙක් වේවා ඔයාලා විසින් අනිවාර්යයෙන්ම මේ කියන ෆීල්ඩ් බුක් එකක් භාවිතා කරන්න ඕනේ. අපි හිතමුකෝ අපි මුලින්ම ගමුකෝ මේ කියන සයිට් එකේ කෙනෙක් ගැන. මේ සයිට් එකේ ඉන්නේ ඔයා කියලා හිතන්නකෝ. ඔයා ළඟ ෆීල්ඩ් බුක් එකක් මුකුත් නැහැ. ඔයා මේකට අලුත් මේ කියන ඉඳකිරීම් ශේෂ්ත්‍රයට. ඔයා කිසිම දෙයක් නැතුව සයිට් එකට ගිහිල්ලා සයිට් එක බලාගෙන මේව කරගෙන ඉන්නවා. වැඩක් තියනවද? යම් කිසි දෙයක් ඉගෙන ගනි. ඒක හරි. ඒ දේවල්. නමුත් ඔයාලා ළඟ සටහනක් මොනවද තියනවද? නෑ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ කියන ෆීල්ඩ් බුක් එකක් ගත්තට පස්සේ දිනේ දාන්න ඕනේ. ඊළඟට ඔයා වැඩ කරන ලොකේෂන් එක දාන්න ඕනේ. ඊට අමතරව ඔයා මොකක් හරි ස්පෙෂල් වැඩක් නම් කරන්න ඔයාලට බාර දීලා තියෙන්නේ. ඒ වැඩේ පිළිබඳ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් විදියට විස්තරයක් දාගන්න. ඊට පස්සේ ඔයා ළඟ ඉන්න ලේබර් කැපැසිටි එක ස්කිල් ලේබර්ස්ලා කී දෙනෙක් ඉන්නවද අන් ස්කිල් ලේබර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? ඔයාට ඒක ඔයා හිතන්නකෝ ඔයාගේ හෙඩ් ඔෆිස් එකෙන් වගේ අහනවා කියලා නම් වශයෙන් මෙයාලගේ පේමන්ට්ස් හදන්න. ඒතකොට නම් වශයෙන් ලියාගත්තත් කමක් නැහැ. හරි ඔය ෆීල්ඩ් බුක් එක තුල. ඊට අමතරව ඔයාලා ළඟ වැඩ කරන මැෂින් එකක් තියෙනවා. මැෂින් එකක් කියන දේ මම අදහස් කරේ එස්කැවේටරයක් වේවා, JCB එකක් වේවා, ඔය වගේ අදහසක්. එව්වට අපි ගෙවන්නේ පැය ගණන් වලට. එතකොට අපි ප්‍රොජෙක්ට් එකට ගියාට පස්සේ අද දවසේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් ඒකේ මීටර් රීඩින් එක අපි ගන්න ඕනේ ස්ටාර්ට් එක. ඒ වගේම මේක අවසන් වුණාට පස්සේ අද දවසේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සෙත් අපි ඒ කියන මැෂින් එකේ එන්ඩ් එක ගන්න ඕනේ. එතකොට තමයි අපිට මැෂින් අවර්ස් ගන්න කැල්කියුලේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හැම දෙයක්ම අපි ලියන්නේ මොකේද? ෆීල්ඩ් බුක් එකේ. ඊට අමතරව ඔයාලට වාහනයක් ඒ වෙලාවේ දීලා තිබුණා. ඔයාලට දීලා තියෙන වාහනේ මොකක්ද? ඊට පස්සේ ඔයාලා ළඟ තියෙන මැටීරියල් මොනවද? ඔයාලා ඕඩර් කරා නම් මොනවාරි මැටීරියල් එකක්. ඒ හැම දෙයක්ම ඔයාලා ලියා ගන්න ඕනේ. එතකොට ඊළඟට අපි හිතමුකෝ බැම්මක් බඳින්න කියලා ඔයාලා මේ කියන සයිට් එකේ. ඒ දවසේ කරපු වැඩ කටයුතු දැන් අපි හිතමුකෝ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. අද දවසේ බැන්දේ මෙච්චරයි. මගේ ළඟ මෙච්චර ලේබර්ස්ලා සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. එතකොට අපි BOQ එකත් එක්ක රේට් එකත් එක්ක බලනකොට මෙච්චරයි වැඩ කොටස වෙලා තියෙන්නේ කියලා කියන අද දවස් අපි ලොස්ට් වගේ යන්නේ. කියන අදහසක්. නැත්නම් අද ප්‍රොෆිට් මේ විදිහට කියොත් මට ඉක්මනට කරගත්තා මේක මට ප්‍රොෆිට් එකක් තියාගෙන යන්න පුළුවන් ගමන. කියන දේ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදේම අපිට ඔළුවේ තියාගෙන ඉන්න බෑනේ. හරි. අද දවසේ ඔළුවේ තියාගත්ත කියන්නකො. හෙට දවසට ගියාට පස්සේ ඊයේ දවසේ තිබුණු දේවල් අපිට මතකයේ තියෙන සම්භාවිතාවය අඩුයිනේ. ඒ නිසා මේ කියන හැම දෙයක්ම අපි ෆීල්ඩ් බුක් එක තුල සඳහන් කරගත යුතුයි. ඒ වගේම තමයි අපි හිතමුකෝ මොකක් හරි එක්ස්කැවේෂන් එකක් කරනවා කියලා. මේ එක්ස්කැවේෂන් එකක් කරනකොට මේ එක්ස්කැවේෂන් එක තුල අපේ length එක width එක height එක එහෙම නැත්නම් depth එක අපි සඳහන් කරගත යුතුයි. ඒ වගේම ওই දේවල් ඔයාලා සයිට් එකේ ඉන්න කෙනෙක් නම් සයිට් ඔෆිස් එකේ ඉන්න QS හෝ වේවා ඉංජිනේර හෝ වේවා PM හෝ වේවා ඔය දේවල් ඔයාලගෙන් අහනවා. හරිද? එතකොට ඒවා මතකෙන් කියන්න පුළුවන් දේවල් නෙමෙයිනි මතකේ තියාගන්න හැම වෙලාවෙම අපිට බෑනි. එතකොට මේ දේවල් සටහන් කර ගැනීම තුලින් ඔයාලට පහසුවක් දැනෙනවද නැද්ද? දැන් අපි හිතමු ඔයාලව ගෙන්නනවා PM කෙනෙක් මේ මට ගිය සතියේ මෙතන මේ වගේ දෙයක් තියා මේ දවසේ පොඩ්ඩක් මට කරපු වැඩ කොටස් ටික පොඩ්ඩක් කියන්න පුළුවන්. ඔයාලා ළඟ මේ කියන ෆීල්ඩ් බුක් එක නැත්තම් ඔයාලා මොකද කරන්නේ? කල්පනා කරනවා. ඒක නම් මට එච්චර ගාණක් නෑ. ඒක මොකද්ද සර් මේ වගේ දෙයක් වගේ මට මතක. ඒ වගේ උත්තරයකට ඔය කියන PMO CMO කවුරුත්
කැමති වෙයිද? නෑ. එහෙනම් ඔයාලට පුළුවන් ඔයාලා Facebook එක පාවිච්චි කරා නම් ඔයාලගේ PM අහන දේ ටක් ගාලා පෙරළුව පොත සම මේ වෙලාවේ මේ වගේ වැඩක් කරලා තියෙන්නේ. මේ වෙලාවේ අපේ JCB එක මෙච්චර වැඩ කරලා තිනවා. මගේ ළඟ වේබ තියෙනවා. මෙතන මේ බැම්ම තමයි මේ කරලා තියෙන්නේ. මේ දවසේ අපි මෙච්චර ප්‍රමාණයක් වැඩ කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ඉතිරි මේ මැටීරියල් ප්‍රමාණය අපේ ස්ටෝර්ස් වලට බාර දීලා තියෙනවා. මේ හැම දෙයක්ම ඔයාගේ Facebook එකේ තියෙනවා. එතකොට කාලඟටවත් යන්න ඔයාලා බය වෙන්න ඕනේද? නේද? නෑනේ. මොකද හැම දෙයක්ම සටහනක් තියෙනවා. හිටපු ගමන් සයිට් එක කියන්නේ ඔයාලා සයිට් එකේ ඉන්න කෙනෙක් නම් ප්‍රොජෙක්ට් එකේ ඉන්න QS අහන්න පුළුවන්. මේ කොලම් එකක් අපපු එකක් කියලා හිතන්නකෝ. අර කොලම් පිට් එකේ ගැඹුර කොච්චර තිබුණාද? මම මේ බිලක් හදන ගමන් ඉන්නේ ගැඹුර කොච්චර තියනවද? තිබුණාද? පොඩ්ඩක් බලලා කියලා මට. දැන් ඔයාලා ළඟ සටහනක් නැත්තම් මොකද වෙන්නේ? ඔයාලටත් හිතන්න සිද්ධ වෙනවා. මතකයේ තිබුණොත් හොඳයි. ඕක Facebook එකේ ලියාගත්තනම් පොඩි රූප සටහනක් ඇඳලා මෙච්චරයි width එක, මෙච්චරයි height එක, මේ depth එක, මෙච්චරයි length එක. ඔය කියන දේවල් සටහන් කරගත්තොත් ඔයාලට පහසු නැද්ද? පහසුයි. ඒ වගේම ස්ටෝර්ස් එකකින් ඔයාලා මොනවා හරි බඩු ගේනවා නම් ඒ දේවල් ඔයාලගේ Facebook එකේ සඳහන් කරගත්තොත් නැවත SK කතා කරලා ඔයාලගෙන් අහලා කෝ ඔයාලා මේක ගත්තද කියලා අහනකොට ඔව් මම මේ දවසේ මේක ගත්තා මේ දවසේ ඔයාලට මම මේක බාර දීලා තියෙනවා. ඔයාලා දන්නවා ස්ටෝර්ස් වලින් දෙයක් ගේනකොට ඔයාලා අස්සම් කරලානේ ගේන්නේ. ඒ වගේම බාර දුන්නාමත් ඔයාලා අනිත් පැත්තෙන් අස්සම් කරනවා මේක ඔයාලා බාර දුන්නා කියලා. නේද? එතකොට මේ දේවල් ඔයාලගේ Facebook එකේ සඳහන් වෙනවා. ඊට අමතරව රනින් chart check කරනකොට machines වල අපේ Facebook එකත් එක්ක අපේ දැන් ඔයා සුපර්වයිසර් නම් සුපර්වයිසර් ළඟට එනවනේ රනින් chart එක. සුපර්වයිසර් අස්සම් කරනවනේ. එතකොට අවසානයේදී ඔයාට පොඩි ට්‍රබල් එකක්ද මෙතන වැඩි වෙලා වගේ කියලා දැනෙනවා නම් මෙතන මේ පොඩි මේකේ රනින් chart එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් ඔයාලට පුළුවන් ඔයාගේ Facebook එකත් එක්ක මේක චෙක් කරගන්න. මොකද ස්ටාර්ට් කරපු ටයිම් එකයි එන්ඩ් ටයිම් එකයි තියෙනවා. ඒ අනුව වැඩ කරපු පැය ගන්න ඔයාලට හදාගන්න හැකියාව තියෙනවා. නේද? ඊට අමතරව ඔයාලා යම්කිසි මැටීරියල් දැන් ඔයාලට වැඩ කටයුතු කරගෙන යන මැටීරියල් ඔයාලා මැටීරියල් ඕඩර් කරා නම් ඒ දේවලුත් සඳහන් කරගන්න මේ කියන Facebook එකේ. ඔයාලා සයිට් එකේ ඉන්න කෙනෙක් විදියට. හරිද? එතකොට ඔයාලට ඕන වෙලාවක කියන්න පුළුවන් මම මේ දවසේ මේ විදියට මම මැටීරියල් එල්ලලා තියෙනවා. ඒ මැටීරියල් ආපු නැති නිසා තමයි මට මේ ලේබර්ස්ලට ගිහින් වැඩ ටිකක් ගන්න බැරුව ඉන්නේ. කියන දේවල්. ඒ නිසා මේ Facebook එක ගොඩක් වැදගත්. මේ Facebook අනිත් එක ප්‍රොජෙක්ට් එක මැනේජ් කරගන්න ලේසි. අනිත් එක තමයි මේ කියන අපිට දැන් අද දවස පාඩුයි නම් ඊළඟ දවසේ අපි මොකද කරන්න ඕනේ කියන දේවල් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකෙන්ද අපි ලොස්ට් උනේ කියන දේවල් ගැන මේ Facebook එක අපිට බැලීම මගින් කරගන්න හැකියාව තියෙනවා. ඔයා සයිට් ඔෆිස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයා ළඟ තියෙන Facebook එකෙන් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ සුපර්වයිසර්ස්ලාට කතා කරලා අද මොකද වෙන්නේ? ඔතන ලේබර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? රයිට්. සුපර්වයිසර් ඩේට් එක මෙතන සුපර්වයිසර් ගේ නම ලිව්වා. මෙතන ඉන්නේ ලොකේෂන් එක ලිව්වා වැඩ කරන. ඊට අමතරව හරි. ඔයාලගේ ඉන්න ස්කිල් අන්ස්කිල් කී දෙනෙක් ඉන්නවද? ඔයාලගේ මැටීරියල් මොනවද තියෙන්නේ? අද දවසේ මොනවද කරන්නේ ඔයා? කියන දේවල් සටහන් කරගන්න ඔෆිස් එකේ ඉන්න ඔයාලත්. එතකොට මේ ගමන යන්න හරි පහසුයි. ඒක නිසා Facebook එක කියලා කියන්නේ නිකන් විසික් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා Facebook එක පාවිච්චි කරන්න ඉගෙන ගන්න. Facebook එකක් අනිවාර්යයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්න ඔයාලා භාවිතා කළ යුතුමයි. ඒ කියලා කියන්නේ මේ Facebook එකෙන් ඔයාලට පැන නගින්න පුළුවන් ප්‍රශ්න බොහෝමයක් විසඳලා දෙයි. හිතේ තියාගෙන හැමදේම මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඔළුවේ තියාගෙන යන්න බෑ. අපිට ලියා ගන්න වෙනවා. නේද? සමහර කට්ටිය ඔය කියන Facebook එකක් දාගෙන යන්න කැමති නැහැනේ. අනේ නෑ ඔය Facebook එකේ දෙක නම්ල සාක්කුවේ දාගෙන යන්න. හරිද? ගිහලා ලියා ගන්න. ගෑන් ළමයි ගත්තත් මේ පොඩි පොතක් පාවිච්චි කරන්න. මේ දිග පොතක් පාවිච්චි කරන්න. එහෙම නැතුව මෙහෙම ගෑන් ළමයි මෙහෙම පොත් ටික අරගෙන කුඩේ මෙහෙම අරගෙන යන්න එපා. හරි පොඩි Facebook එකක් පාවිච්චි කරන්න. ඒකේ සියලු දේ ලියා ගන්න. ඒ දේවල් ඒ කියන්නේ මොනවා හරි එක්ස්කැවේෂන් එකක් කරා නම් ඒකේ රූප සටහනක් දාලා දාගන්න. මේ දේවල් පාවිච්චි කරන්න ඔයාලා Facebook එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. අද වෙනකන් Facebook එකක් ඔයාලා පාවිච්චි කරේ නැත්නම් අදම
ෆීල් බුක් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ලොග් බුක් එකක් කියන්නේ මොකද්ද? ලොග් බුක් එකක් ඇයි අපි දාන්නේ සයිට් එකකට කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන අපි කතා කරමු. එහෙනම් අදටත් ඔයාලා ෆීල් බුක් එකක් පාවිච්චි කරේ නැත්නම් ආදරණීය දීපති අයියා කෙනන්ගේ මල්ලියේ අදම පුරුදු වෙන්න ෆීල් බුක් එකක් පාවිච්චි කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.